අදත් මේ ගැඹුරු විමර්ශනයේට අපේ ශ්‍රාවකයන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද දවසේ අපගේ මේ ගැඹුරු ගවේෂණය ආරම්භ කරන්නේ හරිම අපූරු ඒ වගේම අපේම පැවැත්ම ගැන ආපසු හැරි බලන්න හිතෙන මාතෘකාවකින්. අද අපේ අරමුණ වෙන්නේ අපි වෙත ලැබී ඇති මූලාශ්‍ර සටහන් ඔස්සේ ජීවේ රසායනික පදනම. එහෙමත් නැත්නම් කෙනෙක්ට කියන්න පුළුවන් chemical basis of life කියන සංකල්පය ගැන පුළුලුව විමසා බැලීම. මේක ඇත්තටම හරිම විශ්මිත කතාවක්. ඔව් ඒක නම් ඇත්ත. මේක ගොඩක් අයට නිකම්ම මංගහැරෙන තැනක්. අන්න ඒකයි. අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ ස්වාභාවික ලෝකේ මූලද්‍රව්‍ය 92ක් විතර තියෙනවා. හැබැයි ඒ 92න් මූලද්‍රව්‍ය 25ක් විතරයි මේ කියන සජීවී දේහ තුල අඩංගු වෙන්නේ. ඒක ඇහුවත් පුදුම හිතෙනව නේද? හරියටම හරි. ඊටත් වඩා විශ්මිත කාරණය තමයි මානව දේහයේ බරින් 5%ක්ම තියෙන ඔක්සිජන් වීම. ඒ වගේම 18%ක් කාබන්, 10%ක් හයිඩ්‍රජන් සහ 3%ක් නයිට්‍රජන් විදිහට මේ මූලද්‍රව්‍ය 4 පමණක් මුළු දේහයෙන් අතිමහත් බහුතරයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතිරි සියල්ලම තියෙන්නේ 4%ක් වගේ සුළු ප්‍රමාණයක්. ඒ සංඛ්‍යා දත්ත දිහා බැලුවම අපිට තේරෙනවා අපේ ඇඟ කියන්නේ නිකම්ම මස්ලේ අස්ති ගොඩක් නෙවෙයි ඒක පුදුමාකාර රසායනික එකතුවක් කියන එක. අනිවාර්යෙන්ම. ඉතින් කොහොමද මේ රසායනික සංයෝග අපේ ඇඟ ඇතුලේ වර්ග වෙන්නේ? මූලාශ්‍රවල මේකන පැහැදිලි බෙදීමක් තියෙනව නේද? ඔව් ඒක ඊටමත් නිවැරදි නිරීක්ෂණයක්. මේ දේහය තුළ පවතින රසායනික සංයෝග මූලික වශයෙන් ගත්තොත් ප්‍රධාන කාණ්ඩ දෙකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. ඒ කියන්නේ කාබන් තියෙනවා සහ නැතිවා. සරලවම කිව්වොත් එහෙමයි. කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග අපි කාබනික සංයෝග විදිහටත් කාබන් අඩංගු නොවන සංයෝග අකාබනික සංයෝග විදිහටත් හඳුන්වනවා. හැබැයි මේ හැම දෙයකම වගේ මෙතනත් පොඩි ව්‍යතිරේක කිහිපයක් තියෙනවා. මොන වගේ ව්‍යතිරේකද? උදාහරණයක් විදිහට ගත්තොත් කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් සහ බයිකාබනේට් වගේ සංයෝගවල කාබන් තිබුණත් ඒවයි රසායනික හැසිරීම අනුව අපි ඒව සලකන්නේ අකාබනික සංයෝග විදිහටයි. ඒ ව්‍යතිරේක අයින් කළාම මේ සජීව පදාර්ථය තුළ තියෙන මූලික කාබනික සංයෝග වර්ග 4ක් ගැන අද අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුරුවන්. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ් සහ නියුක්ලික් අම්ල. හරි. එහෙනම් අපි මේක ලියාගමු. මුලින්ම පෘථිවිය මතු පිට තියෙන සුලභම කාබනික සංයෝගය වන කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරමු. මට තේරෙන විදිහට නම් අපේ ශරීරයට අවශ්‍ය කරන ශක්තිය රහස හැංගිලා තියෙන්නේ මෙතනයි. හරියටම හරි. අපි එදිනෙදා ගන්න ප්‍රධාන ආහාර අල, බතල, බත්, පාන් වගේ හැම දෙයකම තියෙන්නේ මේවා. මූලාශ්‍රවලට අනුව මෙහාවේ ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අඩංගු වෙනවා. හැබැයි මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අනුපාතය හැම විටම 2ට 1 වීම. ඔව් ජලයේ තියෙන අනුපාතය වගේමයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ පාන් කෑල්ලක් හෝ බත් පිඟානක් ඇඟට උරා ගන්න පුරුව ශක්තියක් බවටපත් වෙන්නේ? අන්න එතන තමයි අපූර්වම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි කන පිෂ්ඨමය ආහාර ඒ විදිහටම ඇඟට උරා ගන්න බෑ. ඒ නිසා මේ කාබෝහයිඩ්‍රේට් සෑදී ඇති ආකාරය අනුව ඒවා ප්‍රධාන වර්ග 3කට වෙන් කරනවා. පළවෙනි එක තමයි මොනෝසැකරයිඩ්. මේව තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම ඒකකය. සරල සීනි කියලාත් කියනවා. ග්ලූකෝස් වගේ දේවල් නේද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියන්නේ මේවට උදාහරණ. අපි කන සියලුම පිෂ්ඨමය ආහාර ජීර්ණය වුණාම අවසානයේට හැදෙන්නේ ග්ලූකෝස්. සෛලීය ශ්වසනය කියන ක්‍රියාවලියේදී මේ ග්ලූකෝස් බිඳ හෙලලා තමයි අර කියපු ශක්තිය නිදහස් කරන්නේ. ඊළඟට ෆ්‍රුක්ටෝස්. මේක පළතුරු සීනි. පැණි රසින් වැඩිම සීනි වර්ගය තමයි මේක. අමු පළතුරු ඉදෙද්දි තමයි මේවා හැදෙන්නේ. අනිත් එක ගැලැක්ටෝස් නේද? ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල. හැබැයි මේවට අර පැණි රස ගතියක් නෑ. ඒ කියන්නේ අපි කන සංකීර්ණ දේවල් ඇඟ ඇතුලේදී පොඩි කෑලි වලට කැඩෙනවා කියන එකයි. ඊළඟට එනවා ඩයිසැකරයිඩ්ස්. මේවා හැදෙන්නේ අර කලින් කිව්ව මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. හැබැයි නිකම්ම එකතු වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලියේදී ජල අණුවක් පිට වෙනවා. මොල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස් කියන්නේ මේ ඩයිසැකරයිඩ් වලට දෙන හොඳම උදාහරණ. පැහැදිලි. ග්ලූකෝස් අණු දෙකක් එකතු වුණාම මොල්ටෝස් හැදෙනවා. ෆ්‍රුක්ටෝස් අණුවකුයි ග්ලූකෝස් අණුවකුයි එකතු වුණාම අපි එදිනෙදා තේකට දාන සීනි, ඒ කියන්නේ සුක්‍රෝස් හැදෙනවා. ගැලැක්ටෝස් අණුවකුයි ග්ලූකෝස් අණුවකුයි එකතු වුණාම කිරිවල තියෙන ලැක්ටෝස් හැදෙනවා. මෙහි ඇති වඩාත්ම සිත්ගන්නාසුළු කරුණක් තියෙනවා. මේ ලැක්ටෝස් කියන සීනි වර්ගයේ කිසිම ශාකයක අන්තර්ගත වෙන්නේ නැහැ.
ඒක තනිකරම සත්ත්ව සම්භවයක් තියෙන දෙයක්. ඇත්තටම මම මේක දැනගෙන හිටියේ නෑ. ඒ වගේම කිරිවල සෞමිතිය අනුව ගත්තොත් එළ කිරිවල 4%ක් 4%ත් 6ත් අතර ප්‍රමාණයකුත් මව් කිරිවල 6ත් 7ත් අතර ප්‍රමාණයකුත් මේ ලැක්ටෝස් අඩංගු වෙනවා. ඊළඟට තුන්වෙනි කාණ්ඩය ඒ තමයි පොලිසැකරයිඩ්. මේවා හැදෙන්නේ මොනෝසැකරයිඩ් අණු විශාල ප්‍රමාණයක් එකට බැඳීමෙන් නැත්නම් අපි කියනවා බහු අවයවීකරණය වීමෙන් කියන. සෙලියුලෝස් පිෂ්ඨය වගේ දේවල්. ඔව් සෙලියුලෝස් පිෂ්ඨය සහ ග්ලයිකෝජන් මේකට උදාහරණ විදියට ගන්න පුළුවන්. සෙලියුලෝස් තියෙන්නේ ශාක සෛල බිත්තියේ. මේවා මිනිස් ජීර්ණ පද්ධතියේ ජීර්ණය වෙන්නේ නැති වුණාට මලබද්ධය වළක්වා ගන්න අපේ ඇඟට මේ තන්තු ගොඩක් උදව් වෙනවා. පිෂ්ඨය කියන්නේ ශාකවල ආහාර ගබඩා කරන ප්‍රධානම විදිය. හැබැයි සතුන්ගේ විශේෂයෙන්ම මිනිසුන්ගේ අක්මාවේ සහ පේශීවල අතිරේක්ත කාබෝහයිඩ්‍රේට් ගබඩා වෙන්නේ ග්ලයිකෝජන් විදිහටයි. විද්‍යාඥයන්ට මේ කෑමවල තියෙන දේවල් හොයාගන්න පාවිච්චි කරන රහස් පරීක්ෂක ක්‍රම ගැන මූලාශ්‍රවල සඳහන් වෙනකොට මට නම් පුදුම හිතුණා. මේවා හරියට මැජික් වගේ. නිකමට හිතන්න අපිට ආහාරයක පිෂ්ඨය තියෙනවද කියලා හොයන්න ඕනේ කියලා. ඔව් අයඩින් පරීක්ෂාව. හරියටම හරි. ඒ ආහාරය පොඩි කරලා ජලයේ එක්ක මිශ්‍ර කරලා ඒකට අයඩින් ද්‍රවණයෙන් බිඳුවක් දැම්මොත් එකපාරටම දම් පාටට හුරු නිල් පාටක් එනවා. එහෙම ආවොත් එතන පිෂ්ඨේ තියෙනවා කියන එක පැහැදිලි. ඒ වගේම ග්ලූකෝස් වගේ සරල සීනි තියෙනවද බලන්න බෙලෙඩික්ට් පරීක්ෂාව කියන ක්‍රමය පාවිච්චි කරනවා. ඒකෙදි නිල් පාට ද්‍රවණය රත් කරද්දී ක්‍රමයෙන් වර්ණ වෙනස් වෙලා අන්තිමට ගඩොල් රතු පාටක් කෙන එක මාරම අපූර්වයි නේද? ඒක ඇත්ත. රසායනාගාරයකදී මේ වර්ණ විපර්යාස දකින්න එක ඇත්තටම කුතුහලය දනවන දෙයක්. හැබැයි එතන පොඩි උගලකුත් තියෙනවා. සුක්‍රෝස්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය සීනි හඳුනා ගන්න ගියාම අර කිපු බෙනඩික්ට් පරීක්ෂාව නිකම්ම කළාට ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඇයි ඒ? මොකද සුක්‍රෝස් කියන්නේ සංකීර්ණ අණුවක්. ඒ නිසා මුලින් මේක කඩන්න ඕනේ. ඒකට තනුක සල්ෆියුරික් අම්ලය ටිකක් දාලා රත් කරන්න වෙනවා. එතකොට සුක්‍රෝස් අණුව ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් විදියට බිඳ වැටෙනවා. ඊට පස්සේ අර දාපු අම්ලය උදාසීන කරන්න භස්මයක් සාමාන්‍යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දෙයක් දාන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි බෙනඩික්ට් ද්‍රාවණය දාලා රත් කරන්න ඕනේ. ඔව් එතකොට තමයි අර කියපු ගඩොල් රතු පාට අවක්ෂේපය එන්නේ. මේකෙන් පේනවා මේ රසායනික අණු කොච්චර නිශ්චිත විදියකටද හැසිරෙන්නේ කියලා. මෙතනදී තමයි මේක ඇත්තටම රසවත් වෙන්නේ. දැන් කාබෝහයිඩ්‍රේට් කියන්නේ ඉන්ධන නම් මේ එන්ජින් හදන්නේ කවුද? අන්න එතනට තමයි ප්‍රෝටීන් එන්නේ. පරිණත මිනිස් සිරුරේ බරෙන් 18%ක්ම හැදිලා තියෙන්නේ මේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. ප්‍රෝටීන් වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඇතැම් වෙලාවට සල්ෆර් පවා අඩංගු වෙන්න පුළුවන්. ඇමයිනෝ ආම්ල ගැනත් අපි කියන්නේ මෙතනදී. ඔව්. කාබෝහයිඩ්‍රේට් හැදෙන්න මොනොසැකරයිඩ් එකතු වුණා වගේ ප්‍රෝටීන් හැදෙන්නේ ඇමයිනෝ අම්ල කියන ඒකක ගොඩක් එකතු වෙලා. උදාහරණයක් විදිහට අපේ කෙස්වල ඒ වගේම කුරුළු පිහාටු වල තියෙන කෙරටින් කියන්නේ මේ වගේ ව්‍යුහාත්මක ප්‍රෝටීන් වර්ගයකට. අපි මේක වඩාත් පුළුල් රාමුවකට සම්බන්ධ කළොත් ප්‍රෝටීන් කියන්නේ නිකම්ම ගඩොල් වගේ ව්‍යුහාර හදන දෙයක් විතරක් නෙමෙයි. රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපිව බේරගන්න අපේ ඇඟේ හැදෙන ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන්. ඒ වගේම ජීවීන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන සමස්තිතියට උදව් වෙන හෝමෝන කියන්නේ ප්‍රෝටීන්. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත්ම දේ තමයි එන්සයිම්. එන්සයිම්. ඒක නම් ගොඩක් වැදගත් මාතෘකාවක්. අනිවාර්යයෙන්ම ජීවීන් තුල සිදුවෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම මගින්. මේවා කාබනික උත්ප්‍රේරක විදියටත් හඳුන්වනවා. මේකේ අපූර්ව බව තීරුම් ගන්න මෙහෙම හිතන්නකෝ. රසායනාගාරයේදී සුක්‍රෝස් බිඳ හැලන්න නම් අම්ලයක් දාලා ගොඩක් වෙලා රත් කරන්න ඕනේ නේද? ඔව් අපි කලින් පරීක්ෂණයේදී කතා කළා වගේ. හරියටම. හැබැයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ කිසිව රත් කිරීමක් නැතුව ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වයේදී මේ ප්‍රතික්‍රියාව ඉතා වේගින් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ එන්සයිම්. මේ විශ්මිත ක්‍රියාවලිය කරන එන්සයිම් ඔක්කොම හැදලා තියෙන්නේ ප්‍රෝටීන් වලින්. ඇත්තටම ඒක පුදුව සහගතයි. අර කලින් කියපු රහස් පරීක්ෂක වැඩේ, ඒ කියන්නේ ප්‍රෝටීන් හොයන පරීක්ෂණයත් හරිම ලස්සන වර්ණ වෙනසක් පෙන්වනවා. බයෝරේට් පරීක්ෂාව කියලා කියන මේකදී බිත්තර සුදු මද ද්‍රාවණයකට වගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් දැම්මත් ඒක ලස්සන තද දම් පැහැයකට හැරෙනවා. ඒක හරිම පැහැදිලි වර්ණ වෙනසක්. හරි. දැන් අපි යමු ලිපිඩ්. එහෙම නැත්නම් මේ දේ ගැන කතා කරන්න.
මේද කිව්ව ගමන් ගොඩක් අයට එන්නේ බයක්. හැබැයි මේවත් අපේ ඇඟට නැතෝම බැරි දේවල්. කාමර උෂ්ණත්වයේදී ඝන තත්වයෙන් තියෙනවා නම් අපි ඒවට මේදය කියනවා. ද්‍රව තත්වයෙන් තියෙනවා නම් තෙල් කියලා කියනවා. මේවා හැදිලා තියෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් කියන දේවල් එකතු වෙලා. මේවයිත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙනවා. හැබැයි කාබෝහයිඩ්‍රේට් වලට වඩා ඔක්සිජන් ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ඔව් ඒක වැදගත් වෙනසක්. ලිපිඩ් වලට සමාජයෙන් නරක නමක් තිබුණට ඒවයින් ඉටු වෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂී. ප්‍රධාන වශයෙන්ම ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියා කරනවා විතරක් නෙවෙයි ලිපිඩ් දහනය කළාම කාබෝහයිඩ්‍රේට් වලට වඩා ගොඩක් වැඩි ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ජලය සංරක්ෂණය කරන්න ලිපිඩ් ගොඩක් උදව් වෙනවා. ශාකපත්‍රවල එහෙම තියෙන්නේ. ඔව්. අපි දැකලා තියෙනවා නේද? ශාකපත්‍ර මතු පිට තියෙන දිලිසෙන ගතිය. ඒ කියුටින් කියන ඉටි තට්ටුව. ඒකෙන් ජලය වාෂ්ප වීම වළකිනවා. සතුන්ගේ දේහ ආවරණවලත් ඉටි තියෙන නිසා විජලනය වීම වැළකෙනවා. තවත් වැදගත් දෙයක් තමයි පක්ෂීන්, ක්ෂීරපයින් වගේ තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය නියතව තියාගන්න අචලතාපී සතුන්ගේ සමට යටින් තියෙන මේද ස්තරය. සීතලෙන් බේරෙන්න. හරියටම මේක තාප පරිවාරකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ අභ්‍යන්තර අවයව උදාහරණයක් විදිහට වකුගඩු වටා තියෙන මේද ස්තර මගින් බාහිරින් එන කම්පන අවශෝෂණය කරගෙන විශාල ආරක්ෂාවක් සපයනවා. ඊට අමතරව ඊස්ට්‍රෝජන්, ටෙස්ටොස්ටෙරෝන් වැනි අපේ ශරීරයට ඉතාම වැදගත් හෝර්මෝන සංශ්ලේෂණය කරන්නත් ලිපිඩ් අත්‍යවශ්‍යයි. ලිපිඩ හඳුනා ගන්නත් සුඩාන් 3 කියන ප්‍රතිකාරකේ පාවිච්චි කරනවා. ඒකෙදි තෙල් ස්තරය රතු පැහැගන් වෙනවා. හරි. දැන් අපි ශරීරය ගොඩනගන්න ශක්තිය දෙන දේවල් ගැන කතා කළා. හැබැයි මේ ඔක්කොම පාලනය කරන ජීවයේ අත්පොත දිහාට අපි දැන් හැරෙමු. ඒ කියන්නේ ජානවල භාෂාව වන නියුක්ලික් අම්ල. DNA සහ RNA. ඔව්. DNA සහ RNA කියන්නේ අපේ මුළු ජීවිතයම, අපේ පෙනුම, අපේ ලක්ෂණ තීරණය කරන ප්‍රධානම ජෛව අණු. මේවයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වලට අමතරව ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍යත් අඩංගු වෙනවා. මේවා හැදෙන්නේ නියුක්ලියොටයිඩ් කියන තනුම් ඒකට එක දිගට දාමයක් විදිහට සම්බන්ධ වෙලා. මෙහි ඇති වඩාත්ම සිත්ගන්නාසුළු කරුණු නම් මේ අණු දෙක එකිනෙකට වෙනස් නමුත් එකිනෙකට සම්බන්ධ කාර්යභාරයන් දෙකක් ඉටු කරන විදිහයි. සෛලයේ න්‍යෂ්ටිය තුල තියෙන DNA අණුව මගින් තමයි අපේ මුළු ප්‍රවේණික තොරතුරු සියල්ලම හරියට පරිගණකයක හાર્ඩ් ඩිස්ක් එකක වගේ ගබඩා කරලා තියෙන්නේ. ඒ තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ DNA මගින්. එතකොට RNA කරන්නේ මොකක්ද? මේ ගබඩා කරලා තියෙන තොරතුරු පාවිච්චි කරලා ඇඟට අවශ්‍ය ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන ක්‍රියාවලියේදී ඒ කියන්නේ ප්‍රායෝගිකව වැඩේ කරන ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරය ඉටු කරන්නේ RNA අණුව. තවත් ඊටමත් වැදගත් දෙයක් තමයි මේ DNA අණුව ස්වභාවිකවම විකෘති වීම වලට භාජනය වෙන්න තියෙන හැකියාව. අන්න එතන තමයි පරිණාමය කියන දේ පටන් ගන්නෙ නේද? අනිවාර්යෙන්ම මේ වෙනස් වීම නිසා ජීවීන් අතර විවිධ ප්‍රභේදන ඇති වෙනවා. මේ ප්‍රභේදන තමයි කාලයත් එක්ක ජීවීන්ගේ පරිණාමයට සෘජුවම බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ. ඒ කියන්නේ අපි මේ ඉන්න තත්වයට පත් වෙලා තියෙන්නේත් ඒ විකෘති වීම නිසා. ඔන්න දැන් අපි කාබනික සංයෝග ගැන කතා කරලා ඉවරයි. හැබැයි මේ කතාව සම්පූර්ණ වෙන්නේ නැහැ අකාබනික සංයෝග ගැන කතා නොකළොත්. කාබන් නැති වුණාට මේවත් ජීවිතයට අත්‍යවශ්‍යයි. ප්‍රධානම දේ ජලය නේද? මුලින්ම ජලය. අපේ දේහබරින් 3/2ක්ම තියෙන්නේ ජලය. ජීවය ආරම්භ වුනේ ජලයෙන්. ජලය කියන්නේ සජීව පදාර්ථයේ පැවැත්මට නැතුම බැරි මාධ්‍යයක්. ඇයි ජලයට මේ තරම් වැදගත්කමක් ලැබිලා තියෙන්නේ? ඒකට හේතුව තමයි ජලයේ තියෙන අසාමාන්‍ය රසායනික සහ භෞතික ගුණ. පළවෙනි දේ ජලයේ විශිෂ්ට තාපදාලිතාව අධික වීම. සරලව කිව්වොත් ජලය රත් වෙන්න වගේම නිවෙන්නත් ගොඩක් විලා යනවා. මේ නිසා පරිසරයේ උෂ්ණත්වය කොච්චර ඉක්මනින් වෙනස් වුණත් අපේ ශරීර උෂ්ණත්වය එකපාරටම ඉහළ පහළ යන්නේ නැතුව ස්ථාවරව තියාගන්න පුරුවන් වෙලා තියෙනවා. ඒක නම් ඇඟට ලොකු සාහනයක්. අනිත් දේ තමයි ජලයේ තියෙන අධික සංශක්ති හා ආශක්ති බල. ජල අණු අතර තියෙන බැඳීම සහ වෙනත් පෘෂ්ඨසර තියෙන බැඳීම නිසා තමයි මීටර් ගාණක් උස ශාකවල මුල්වල ඉඳන් ගුරුත්වාකර්ෂණයට එරෙහිව ඉහළම කොළයේ දක්වා ජලය පරිවහණය වෙන්නේ. ඊළඟට තියෙන අපූර්වම ලක්ෂණය තමයි ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණිය. මට හිතෙන්නේ එතන තමයි ලොකුම අහා මොමන්ට් එක තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රවයක් ඝන වෙද්දී එහි ඝනත්වය වැඩි වෙනවා, ඒ කියන්නේ බර වෙනවා. හැබැයි ජලය මිදිලා අයිස් වෙද්දී ජලයේ ඝනත්වයට වඩා අයිස් වල ඝනත්වය අඩු වෙනවා.
ඔව්. ඒ නිසා තමයි අයිස් ජලය මතු පිට පාවෙන්නේ. මේක ස්වභාව ධර්මයේ කොච්චර අපූරු යාන්ත්‍රණයක්ද කිව්වොත් සීතල රටවල වැව් ගංගා මිදෙනකොට මතු පිට විතරයි අයිස් තට්ටුවක් හෙදෙන්නේ. ඒ අයිස් තට්ටුව යට ජලය ද්‍රවයක් විදිහටම තියෙනවා. නිකමට හිටන්න අයිස් බර වෙලා යටට ගියා නම් මොකද වෙන්නේ? මුළු විලම මිදිලා යට ඉන්න මාළුන්ට ජලජ ජීවීන්ට මැරෙන්න තමයි වෙන්නේ. හැබැයි මේ අසාමාන්‍ය ගුණය නිසා අයිස් තට්ටුවට යටින් මේ ජීවීන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පරිසරය සැකසෙනවා. හරියටම හරි. ඒක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඊළඟට කතා කරන්න තියෙන්නේ ඛනිජ ලවණ සහ විටමින් ගැන. මේවා අපේ ඇඟට ඕනේ ඊටාම සුළු ප්‍රමාණවලින් උනත් නැති වුණොත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මිනිසාට අවශ්‍ය යකඩ ගත්තොත් අපේ රුධිරයේ හිමොග්ලෝබින් හදන්න ඒක අත්‍යවශ්‍යයි. යකඩ අඩු නාම තමයි රක්තහීනතාවය, නිද්‍රාශීලී බව වගේ දේවල් ඇති වෙන්නේ. ඔව්. කැල්සියම් අස්ථි වර්ධනයට වගේම රුධිරයේ කැටි ගැසීමටත් වැදගත්. අයඩින් ගත්තොත් ඒක අපේ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙන තයිරොක්සින් හෝමෝනයේ නිෂ්පාදනයට අත්‍යවශ්‍යයි. ඒ වගේම ශාක සඳහාත් ඛනිජ ලවණ වැදගත්. නයිට්‍රජන් අඩු වුණාම ශාකවල පත්‍ර කහපාට වෙන හරිතක්ෂය කියන තත්වය ඇති වෙනවා. ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ඛනිජ ශාකවල මුල් වර්ධනයට සහ ප්‍රෝටීන් සංශ්ලේෂණයට ගොඩක් උදව් වෙනවා. විටමින් ගැන කතා කළොත් ඒවත් අපේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යයි නේද? මූලාශ්‍ර වලට අනුව විටමින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. ඒ තමයි ජලයේ ද්‍රාව්‍ය විටමින් සහ මේදේ ද්‍රාව්‍ය විටමින්. විටමින් B සහ C ජලයේදී වෙනවා. විටමින් A, D, E සහ K මේදේ තමයි දිය වෙන්නේ. මේවායේ අඩුවක් වුණොත් දෙන රෝග ලක්ෂණත් හරිම පැහැදිලි නේද? ඕ විටමින් C වුණතාවය නිසා ස්කර්වි රෝගය, ඒ කියන්නේ විදුරු මස් වලින් ලේ එන තත්ත්වය ඇති වෙනවා. විටමින් A අඩු වුණාම රාත්‍රී අන්ධතාවය වගේම සමය වියලි බව ඇති වෙනවා. ඒ වගේම තුවාලයක් වුණාම රුධිරය කැටි ගැසීමට විටමින් K ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ කරුණ ඔස්සේ අපි සමස්ත චිත්‍රය දිහා බැලුවොත් මෙතනින් මතුවෙන්නේ එක ප්‍රධාන කාරණයක්. ඒ තමයි අපේ දේහය තුළ මේ සියලුම සංඝටකවල තියෙන්න ඕන මනා සමබරතාවය. කිසිම දෙයක් වැඩියෙන් තිබිලත් බෑ, අඩුවෙන් තිබිලත් බෑ. මේ සමබරතාවය තමයි අපේ නිරෝගී පැවැත්ම තීරණය කරන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම කියවෙන්නේ කුමක්ද? අපි සරලව හිතුවට ජීවී දේහයක් කියන්නේ හරියට විශ්මිත රසායනික කර්මාන්ත ශාලාවක් වගේ. කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය දෙනවා, ප්‍රෝටීන් වලින් ව්‍යුහය හදනවා, සහ එන්සයිම් විදියට ඇඟ ඇතුලේ වැඩ කටයුතු වේගවත් කරනවා, ලිපිඩ් වලින් ආරක්ෂාව සහ පරිවර්ණය දෙනවා, නියුක්ලියික් අම්ල වලින් මුළු පාලන කටයුත්තම කරනවා. අන්න හරි. ඒ වගේම ජලය, ඛනිජ ලවණ සහ විටමින් කියන මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ සංකීර්ණ යන්ත්‍රය, එහෙමත් නැත්නම් ජීවය කියන දේ පවත්වාගෙන යන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් අද අපේ කතාබහ අවසන් කරන්න කලින් මූලාශ්‍රවල තිබුණු එක්තරා වැදගත් කරුණක් පදනම් කරගෙන අපූර්ව සිතුවිල්ලක් මතු කරන්න මම කැමතියි. අපි කලින් කතා කළා නේද DNA විකෘති වීම ජීවින්ගේ පරිණාමයට කොච්චර බලපානවද කියලා. ඔව් ඊට ලොකු මාතෘකාවක්. මේ මූලාශ්‍රවලින් පැහැදිලි වෙන විදිහට අපගේ මුළු පැවැත්මම ගොඩනැගී ඇත්තේ මේ විශ්වයේ පවතින සාමාන්‍ය මූලද්‍රව්‍ය කිහිපයක ඊටාම නිශ්චිත රසායනික සංයෝජනයකින්. ඒ වගේම DNA වල වෙන පුංචිම වෙනසක් මගින් සම්පූර්ණ පරිණාමීය කතාවම වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් මේ විශ්වයේ කොහේ හෝ තැනක සම්පූර්ණයෙන්ම වෙනස් රසායනික මූලද්‍රව්‍ය පදනමක් සහිත ග්‍රහලෝකයක ජීවයක් හටගත්තොත් ඒ ජීවයේ රසායනික පදනම සහ එහි පරිණාමය කෙබඳු ආකාරයක් ගනීවිද? ඒ කියන්නේ කාබන් මත පදනම් නොවුණු ජීවයක්. හරියටම අපේ වගේ කාබන් මත පදනම් නොවුණු වෙනස්ම අණු වලින් හැදුණු සම්පූර්ණයෙන්ම වෙනස් රසායනික නීති රීති වලට යටත් වුණු ජීවීන් ඉන්න පුළුවන්ද? වව්! ඒකනම් ඇත්තටම මනස අවුස්සන සිතුවිල්ලක්. මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන අපි දන්න රාමුවෙන් පිටතට ගිහින් හිතන්න පුළුවන් නම් මේ විශ්වයේ කොච්චර විවිධාකාර ජීවි ස්වරූප තියෙන්න පුළුවන්ද කියලා හිතාගන්නවත් බෑ. ඒ ප්‍රහේලිකාව ගැන තවදුරටත් සොයා බලන්න සහ ඒ ගැන නිගමනවලට එන්න කියලා අද අපිට සවන් දෙන සියලු දෙනාටම අපි විවෘත ආරාධනාවක් කරනවා. අද අපි මේ කරපු ගැඹුරු ගවේෂණය හරහා අපේ ජීවයේ රසායනික පදනම ගැන, අපි හැදිලා තියෙන දේවල් ගැන අලුත් මානයකින් හිතන්න අපූර්ව අවස්ථාවක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නැවතත් මෙවැනිම සිත්ගන්නාසුළු කරුණු ගොන්නක් එක හමුවන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. සුබ දවසක්.